දළදා වන්දනාව ආරම්භ වූ මොහොතේ සිට හිරු ප්‍රවෘත්ති කණ්ඩායම් මෙම ස්ථානයේ රැඳී සිටියා. තොරතුරු වාර්තා කරමින් අදත් තවමත් අපගේ හිරු ප්‍රවෘත්ති කණ්ඩායම් මෙම ස්ථානයේ ඉන්නවා. අපට පුළුවන් මහනුවර පවතින නවතම තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු දැනගන්නට හිරු ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් චාමර මදුසංක ඉන්නවා. ආයුබෝවන් චාමර, සුබ උදෑසනක්. අයිබෝවන් මදුෂාන්, සුපින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබට මෙන්ම ශ්‍රී ලංකා වාසී සියලු සැදැහැවතුන්ට. අද සිරි දළදා වන්දනාවේ අවසාන දිනය. ඉතින් අද දිනේදී ගෞතම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීම සඳහා පෝලින් ත්‍රිත්වයේම සැදැහැවතුන් 88000ක වගේ පිරිසක් රැඳී සිටින බවට තමයි අපට තොරතුරු වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි අද 10 වන දිනය වන විට මේ වන විට සදහැවතුන් ලක්ෂ 5කට අධික සංඛ්‍යාවකට හැකියාවක් ලැබී තිබෙනවා ගෞතම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට. ඉතින් අද දිනේදීත් මේ ආකාරයෙන් පෝලිම්වල රැඳී සිටින්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීම සඳහා. විශේෂයෙන්ම සඳහන් කරන්නට අවශ්‍යයි අද උදෑසන 11ට සිරි දළදා වන්දනා වැඩසටහන ආරම්භ වෙනවා. අද සවස 5:30ට සිරි දළදා වන්දනා වැඩසටහන අවසන් වෙනවා. ඉතින් ඒ වගේම අද දිනේදී විශේෂ වැඩක් වෙනවා. දින 10ක් පුරාවට මදුෂාන් හිරු ප්‍රවෘත්ති කණ්ඩායමත් මහනුවර නගරයේ රැඳුණා. ඉතින් අපි පිටින් වෙට තොරතුරු ගෙනාවා. ඒ වෙලාවේ අපි දැක්ක මේ මහනුවර නගරය අපිරිසුදු වී තිබෙන තරම. ඉතින් මේ පැය 24 පුරාවටම නගර සභා සේවකයෝ මේ මහනුවර නගරය පිරිසුදු කරන්න වෙහෙස මහන්සි වුණා. ඔවුන් හිතුවේ නෑ ඔවුන්ට දළදා වන්දනාමාන කර ගැනීමට හැකියාවක් ලැබෙයි කියලා. හැබැයි ඔවුන්ට අද දිනේදී සිරි දළදා වන්දනා වැඩසටහන සඳහා එකතු වීමට එහෙමත් නැත්නම් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමේ වාග්ය උදා කර දීමටත් සංවිධායක මණ්ඩලය කටයුතු කර තිබෙනවා. ඉතින් අද දිනේදීත් අප මහනුවර නගරේ කොයි ආකාරයෙන්ද පින්බර වෙන්නේ කියන කාරණාව පිළිබඳව ඔබට තොරතුරු වාර්තා කරන්නට සූදානම්. රැඳී සිටින්න හිරු ටීවී සමගින්. බොහොමත් ස්තුතියි චාමර, තොරතුරු ගෙන ආවාට. අපි දළදා වන්දනාව ආරම්භ වූ මොහොතේ සිට මේ දක්වා සියලු තොරතුරු ඔබට වාර්තා කළා. අද දිනේ අවසානයේ දක්වා සියලු තොරතුරු අපි වාර්තා කරනවා. කවිලිව්වට නිසද සඳහන් කළේ අදාළ තරුණයා සිය නිවසේ සිටියේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. අද උදැසන 6ට පමණ යතුරුපැදියකින් දෙදෙනෙකු නිවසට පැමිණ ඇති අතර වෙඩික්කරු එම තරුණයාගේ නිදන කාමරයටම ගොස් මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා. වෙඩි වැදුණු තරුණයා එම නිවසේ පියා සමග පමණක් වාසය කර තිබූ අතර ඔහුගේ මව කාලයකට ඉහතදී මියගොස් ඇති බව සඳහන්. කවුද ඉල්ල තියෙන්නේ? මෙන්න කියලා ගියා. මුහුණු ප්‍රදේශයට සහ වම් උරහිසට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තුවාල ලැබූ කාලිංග මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පහ රෝහලට ඇතුළත් කෙරුණා. විනාඩි 10ක් විතරම පිළිතියි. පොලිසිය සැකපල කරන්නේ T56 ගිනි අවියක් උපයෝගී කරගනිමින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි. මෙම තරුණයා මීට පෙර පොලියට මුදල් ලබා දුන් අයෙක් බවත් සඳහන්. සිද්ධ වූ ස්ථානයට විශේෂකාර්ය බලකායද කැඳවා තිබුණා. පොලිසිය සඳහන් කළේ වෙඩික්කරුවන් මිනුවන්ගොඩ දෙසට පලා ගිය බවට තොරතුරු වාර්තා වන අතර ඔවුන් සොයා මීගමුව කොට්ටාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් විමර්ශන ක්‍රියාත්මක කරන බවයි. වසරේ මේ දක්වා කොටිකාවත්ත නාගහමුල්ල ප්‍රදේශයේ නිවසකින් තමයි මේ මද්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන්නේ. රුපියල් මිලියන 800ක පමණ වටිනාකමකින් යුත් මද්ද්‍රව්‍ය තොගයක්. මෙහිදී අවුරුදු 27ක පුද්ගලයෙකුත් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. මේ වැටලීමේදී හෙරොයින් කිලෝ 13කට අධික ප්‍රමාණයක් සහ අයිස් කිලෝ 3කට වැඩි ප්‍රමාණයක් සොයාගෙන තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. එක් පුද්ගලයෙකු අත්අඩංගුවට පත් වී තිබෙනවා. ඔහු වයස අවුරුදු 27ක පුද්ගලයෙක් කියලා තමයි කියන්නේ. පොලිසියට පොඩි දෙයක් කරන්න බැරිද දන්නේ මේ දැන් මේ පාතාල මර්ධනය කිරීමේ කටයුතු මද්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් කොටු කරගන්න කටයුතු කරන ගමන් මතකද දන්නේ මේ ටියුෂන් ගුරුවරයෙක් හිටියා අපේ රටේ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දුන්න ඉස්සර. ඒ මහත්තයාවත් පොඩ්ඩක් හොයාගන්න.